Hello boys, welcome back to my YouTube channel Chanda Mania. අද වීඩියෝ එක ගැන කිව්වොත් එහෙම ටිකක් වෙනස් කියන්නේ මෙතෙක් කාලේ YouTube එකේ ඇවිල්ලා නැති වීඩියෝ එකක්. ඒ කියන්නේ මම අනිත් channel වලට ගෞරව කරනවා නෙවෙයි. මහත් ඒවෙන් කරුණු ගන්න අවස්ථා තියෙනවා. මෙතෙක් කාල channel එක ගාව මම හිතන්නේ මේ වීඩියෝ එක දීලා නැහැ. ඒ කියන්නේ දැන් හැමෝම මාළු හදනවානේ. මොන්ස්ටර් මාළු හදනවා කියලා හදනවා. හැබැයි උන්ගේ අතීතයක් මුකුත් දන්නේ නැහැ මිනිස්සු. හරිද? ඒක ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක ගත්තේ. පුළුවන්. එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලා අපි මේ ජීවත් වෙන පෘථිවිය හැදුනේ කොහොමද කියලා එකෙන්. මෙහෙම සීන් එක. මේ පෘථිවිය වගේ හෙන ලොට් එකක් තියෙනවා. හරිද? මේ අපේ මන්දාකිණි විතරක් නෙවෙයි. හැම මන්දාකිණියමක වගේ පෘථිවිය වගේ බර ගන්නක් තියෙනවා. ඒ කියන්නේ ජීවේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා වැඩිපුර හොයන්න එපා. මොකද ඒවෙන් අපිටම කරදර වෙනවා කියලා. ඒ හින්දා ඒවා හොයන්න නැතුව ඒක අදාළ නැහැ අපිට. anyway අපි යන් හැදුනේ කොහොමද කියලා. ලෝකය කිව්වොත් එහෙම උන්නහම ගෝලයන් තියෙන්නේ. කලින් මිනිස්සු කිව්වා උන්නහම පැතලි පීර්සියක් වගේ කියලා කිව්වා. ගොඩක් කාලයකට කලින් මිනිස්සු. හැබැයි මිනිස්සු කියපු ඒවා අනුව තමයි මෙහෙම කියලා හොයාගත්තේ. ඒ වුණාට ඒක වැරදි. ලෝක ගෝලයේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. උඩ ඇට්ලාන්ටික් අර ද්‍රව්‍ය දෙක තියෙනවා. උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. ඊට පස්සේ මෙහෙම තියෙනවා ඇමරිකන් නම් මගුල් මන් දන්නේ නැහැ. අදින්න මං ඔහොම නිකන් අදිනවා. ඉතින් තියෙනවා අබෑටයක් වගේ ලංකාව. ආයි මෙහෙන් තියෙනවා ඒකේව තියෙනවා. අපිට ඒක අදාළ නැහැ. හැදුනේ කොහොමද කිව්වොත් එහෙම මෙහෙම වලාකුළු ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි දකින වලාකුළු වගේ තමයි උනාට හැඩේ වෙනස් වෙන්න ඇති. මන් දන්නේ නැහැ. මම මොකද ඒ කාලේ හිටියේ නැහැනේ. වලාකුළු වගේක් තිබිලා තියෙනවා. ඒවැය තිබිලා තියෙනවා දූවිලි අංශු. දූවිලි අංශු කියන්නේ ඔය පාරේ යනකොට දූවිලි තියෙන්නේ. එයාගේ කංජමේ දූවිලි අංශු. අකුරු කැත ඇති හොයාගන්න පුළුවන්. අන්න ඒවා එක්කහුව වෙලා. ඒ කියන්නේ ඔහොම පොඩි පොඩි වලාකුළු ගොඩක් එක්කහුව වෙලා ඉවරලා විශේෂිත තත්වයක් යටතේ. ඒ කියන්නේ ඒ දූවිලි අංශු ටික විශේෂිත තත්වයක් යටතේ එකතු වෙලා ඔහොම පොඩි ගුලියක් වගේ හැදිලා. ඒ හැදිච්ච බෝලේ වගේ එක තමයි දූවිලි වලින් හැදිච්ච එක තමයි අද වෙනකොට මේ පෘථිවිය කියන්නේ. මේක කතාව කිව්වොත් එහෙනම් මෙච්චර දක්වා මේ අපිට ජීවේ තියෙන තරම් දියුණු වෙන්න සීන් එක කිව්වොත් එහෙම මුලින්ම ලෝක ගෝලයේ තිබිලා තියෙන ඔන්නෝම කාන්තාර තිබිලා තියෙනවා. ලාවා ගලණේවා. කාන්තාර කියන්නේ අර ලාවා සහිත ටිකක් මේ දැන් තියෙන කාන්තාර නෙවෙයි. ලාවා තියෙන අර ටිකක් උණුසුම් කාලයක්. ඒ කියන්නේ ඒ කාලේ මේ අපි ජීවත් වෙන කබලනේ ඔහොම තියෙනවා. ඒක මෙතනින් ඇදලා පෙන්නනවා. ඉස්සෙල්ලා ඔහොම කබල තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ඇතුලේම තියෙනවා අර ලාවේ. ඒ කියන්නේ මොනවද මේවා තියෙන්නේ? මැග්මා හැම. ඒකට ඒ මැග්මා තියෙන්නේ මේකේ. ඊට පස්සේ තියෙනවා ප්‍රාවරය තියෙනවා. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. ඒ කාලේදී ඔහොම බෙදලා තිබිලා නැහැ. ඒ කාලේ තනිකර තිබිලා තියෙන්නේ යකඩ ගෝලයක් වගේ එන ලාව ගොඩක්. මේක ටික කාලයක් යනකොට ඔය ජල වාෂ්ප කියලා තියෙනවා. ඒ කාලේ ජල වාෂ්ප තිබිලා අර දූවිලි අංශු වල මේ දූවිලි අංශු වලාවල ඒවා වාෂ්ප වෙලා ඔන්නෝම අපේ වායු ගෝලය හැදලා තියෙනවා. මේක තියෙන්නේ වායු කියන්නේ ඒ කාලේ ඔය නයිට්‍රජන් ඔක්සිජන් ඒවා නෑ තිබුණත් දන්නේ නැහැ. ඒක මට හරියට මතක නැහැ. ඔය හරි පොඩි වායු ප්‍රමාණයක් තමයි තිබිලා තියෙන්නේ. ඔක්සිජන් තිබිලා තියෙන්නේ හෙනම අඩුවෙන්. ඒ කියන්නේ අනිත් වායු 99ක් තිබ්බොත් ඔක්සිජන් 100ක් නැති සීන් එකක් තමයි තිබ්බේ. මෙහෙම තිබිලා යරලා ටික කාලයක් යනකොට මේකේ ජල වාෂ්ප තියෙනවනේ. H2O කියලා දාන්න. මේක වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා ජල වාෂ්ප වායු ගෝලේ එක්කහුව වෙනවා. එක්කහුව වෙලා යරලා ටික කාලයක් ගියාම දැන් මේෙන් ආයි අපි ඔය දැන් දකින්න වලාකුළු හැදෙනවනේ. ඔන්නෝම ලෝක ගෝලේ තියෙනවා. වලාකුළු තියෙනවනේ. ඒවැය තියෙනවා ජල වාෂ්ප. මේවා ටික කාලයක් යනකොට ධාරිතාව වැඩි වුණාම මේවා පොළොවට කඩම වැටෙන්න බලනවනේ. ජල වාෂ්ප ඝනීභවන වෙලා කියනම ඝනීභවන. මේවා ඝනීභවන වෙලා ඉරලා පොළොවට වැටෙන්න පටන් ගන්නවා වැසි විදිහට. ඒකම මේ
රසන්ට තිබ්බ පෘතුය හීතල වෙලා ඇරලා ඔහොම හිතන්නකො මෙතන ඔහොම වලක් තිබ්බ කියලා ඒ වගේ වතුර පිරෙනවා. ඔන්නෝම වතුර පිරිච්ච තැන්වල තමයි දැන් අපි මුහුදු කියලා කියන්නේ. දැන් සීන් එකට එන්ටර් වුණොත් එහෙම ඔක්සිජන් අනම්මන එහෙම වායු හැදුනේ කොහොමද කියලා මුලින්ම වායු නෙමෙයි හැදුනේ. ඇත්තම කිව්වොත් වායු හැදෙන්න කලින් වෙන දෙයක් තමයි හැදුනේ. හැදුනේ මොනවද කිව්වොත් එහෙම මෙහෙමයි. මේක ඔය A level කරන කට්ටිය එහෙම නම් දන්නවා සීන් එක. හරිද? normal මිනිස්සුන්ට පැහැදිලි වෙන්න බෑ. දැන් අපේ ඇඟ තියෙනවනේ ඇඟිල්ල කියමු. මේ ඇඟිල්ලේ වැඩිපුරම තියෙන්නේ මේව හැදෙන්න දායක වෙන්නේ මේවට ප්‍රෝටීන් තියෙනවා කියලා දැන් සරලව මම කියන්නේ. දැන් A level ඒවා කරන කට්ටිය කරයි මම මේ අමුපච කිලිනවා කියලා. සරල මිනිස්සුන්ට තේරෙන්න තමයි මේක කියන්නේ. මෙහෙම තියනකොට මස් කෑල්ලක් තියනවා කියලා හිතන්නකෝ. මේ මස් කෑල්ලේ තියෙනවා ප්‍රෝටීන් කියලා එකක්. ප්‍රෝටීන් කියලා එකක් තියෙනවා. මේ ප්‍රෝටීන් වල දැනුම මේ ඒකක කිව්වොත් එහෙම ඇමයිනෝ අම්ල කියලා එකක් තියෙනවා. මේවා එක්කව වෙලා තියෙන්නේ කාබන්. ඒ කියන්නේ C කියලා දාමු කාබන්. හයිඩ්‍රජන් දන්නවනේ. ඔක්සිජන් කොහොමද දන්නවනේ. ඒවා අණු එක්කව වෙලා තමයි මේක හැදලා තියෙන්නේ. මේවා හැදෙන්න ප්‍රධානම හේතුව උනේ මෙහෙම වහිනකොට ඔයගොල්ලෝ දන්නවනේ මොකක් හරි පිරිමදිනකොට ඉවරලා ඒකේ අර එක එක මේ ඉලෙක්ට්‍රික් සීන් නැති වෙනවා කියලා. ඔය අකුණු ගහන සීන් නැති තියෙන. අන්න එහෙම අකුණු දෙකක් තුනක් ගහනකොට මේ ජල පාෂ්ප වල අර එක තිබ්බ එක එක වායුන් රසායනික විපර්යාස වලට ලක් වෙලා මේ ඇමයිනෝ අම්ලයෙහි අණු ඒ ඇමයිනෝ අම්ලය නෙමෙයි ඒක හැදෙන්න අවශ්‍ය කරන අණු ටික හැදිලා වැටෙනවා. දැන් ඔහොම වතුර කරන් ගිහින් ඉවරලා මෙහෙම මුහුදක තියෙනවා. මුහුදක් කියමුකෝ මේ වතුර පිරලා තියෙන්නේ. ඒකට ගිහිල්ලා ඉවරලා එලිම මම මෙතනට එන්න. මුහුම තියෙනවා කියන්නකෝ. බලන්න. මේවට එක්කහුව වෙනවානේ වතුර ඇවිල්ලා. එක්කහුව වෙලා අර CHO එනුත් තියෙනවා නයිට්‍රජන්. ඒවා තියෙනවානේ. ඒවෙන් විවිධ අණු හැදුනා. මේකෙන් ඇමයිනෝ අම්ල එහෙමත් හැදුනා මේ ටිකෙන්. හරිද? නයිට්‍රජන් නයිට්‍රජන් මීටර නේ. කොහොම හරි එහෙම අණු හැදලා ඉවරලා මුලින්ම හැදන්නේ ප්‍රෝටීන් ගුලියක්. ප්‍රෝටීන් ගුලියක් හැදුනා. මේ ප්‍රෝටීන් ගුලි මොනවද කියලා කිව්වොත් එහෙම ඔයගොල්ලෝ දැකලා ඇති ඔය සමහර විද්‍යාව පාරන් එහෙම දකින්නවනේ YouTube එකේ එහෙම යනකොට දැකලා තියෙනවද මෙන්න මේ වගේ සොසේජස් බනිසක් වගේ එකක් ඉන්නවා. ඔහොම ඉන්නේ මිනිහා. ඔහොම ඇඟේ දාර වගේ තියෙනවා. ඔහොම මැද්දෙන් කුහරයක් වගේ එකක් තියෙනවා. දැකලා තියෙනවා. රතු පාටට සොසේජස් එක මැදින් හිල් කරා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. අන්න ඒක තමයි ලෝකේ මුල්ම ජීවිය. මූ නිර්වායු. ඒ කියන්නේ ඔක්සිජන් වාතය අවශ්‍ය නැහැ මුට ජීවත් වෙන්න. ඒ වගේම විෂම පෝෂි අනිත් ඒවුන් ඒ පොඩි පොඩි සත්තුන් කනවා. O2 ඕනි නැහැ. ඊට පස්සේ තව මේක ප්‍රාග්න්‍යෂ්ටික. ඒ කියන්නේ න්‍යෂ්ටිය කියලා එකක් තියෙන්නේ. ඕනෙම සෛලයක න්‍යෂ්ටිය කියලා එකක් තියෙනවා. ඔහොම මැද්දේ අර පොඩි ඩොට් එකක් වගේ තියෙන. අන්න එක නෑ. මුගේ වර්ණ දේහය කියන්නේ පරම්පරාවෙන් යන ජාන එහෙම හැමතැනම ඇඟ ඇතුලේ විසිරලා තමයි තියෙන බැක්ටීරියා වගේ. ඔන්න ඔහොම තියෙනවා. පොඩි නැට්ටක් තියෙනවා බැක්ටීරියාවට නම් මේ හැමතැනම වර්ණ දේහ විසිරලා තමයි තියෙන්නේ. මේක ටික කාලයක් යනකොට මේ එක සෛලයෙන් ප්‍රෝටීන් ගුලියක් වගේ මේක ජීවේ තියෙනවා. ජීවය කියන එකට තාම අර්ථකථන යන්නේ නැහැ. මේක ටික කාලයක් ගිහින් ඉවරලා දැන් මුට තනියමින් තමයි මූ තව උන් එක්ක එක්කහුව වෙනවා. ඔන්න සෛල ගුලි හැදෙනවා. සෛල එක්කහුව වෙලා සෛල එක තැන්වල ඔන්න සෛල කිහිපයක් එක්කහුව වෙලා හැදෙනවා. ටික කාලයක් යනකොට මෙහෙම තියෙනවා. ඕක එහෙන සෛල කොටක් තියෙනවා. අපිට මේ ඇහැට පේන්නේ නැති එකක් මම කතා කරන්නේ. ඕක ටික කාලයක් ගියාම එහෙම සීන් එකක් වෙනවා. අර බැක්ටීරියා අන්නේ වගේ වෙලා එක එක උන් හැදෙනවා. පැරමීසියම් අමීබා උන් හැදෙනවා. ඇදලා ටික කාලයක් ගියන් පස්සේ දැන් මුන් මේ ඔක්කොම වතුරේ ඉන්නේ. මුලින් වතුරේ හිටියේ. වතුර වලක හිටපු යොන් ගොඩබිමට එන්න බෑ. ගොඩබිමට එන්න ටිකක් අමාරුයි. මොකද මුන් වතුර හැදිච්ච වෙන්නේ ගොඩබිමට එන්න ටික ටික පරිණාමය වෙවි තමයි එන්නේ. මෙහෙම එනකොට මුන්ට දැන් ඇවිද ගන්න එහෙම බෑ සංචරණය කරන්න උපාංග. අන්න ඒ හින්දා අර සෛල ගුලියේ ඔන්නෝම සීන් එකක් ඇති වෙනවා. පොඩි කකුල් වගේ. මේ ෆෝන් එක වලට අවුල් ගන්න එපා මම අතින් අල්ලන් ඉන්නේ. අර එක එක සත්තු කොහොම හැදෙනවා. හැදිලා ඉවරලා ටික කාලයක් ගියාම තමයි ඉතුරු ටික නම් මට මතක නැහැ. ඇත්තටම කිව්වොත් මම මේ ටිකයි දන්නේ මේවා මම
වැඩිපුර දන්නේ වෙලා ඇරලා තමයි ඔය මිනිහා උන් එහෙම ආවේ. අපි ආවේ ඒ කියන්නේ ජීවින් මුලින්ම මේ ලෝක ගෝලෙ හැදලා දැනට වයස කිව්වොත් එහෙම අවුරුදු බිලියන 6ක්. බිලියන 6ක් වෙනවා. 6.5ක් වගේ වෙනවා ඇති. පෘථුවිය හැදිලා. මෙහෙම ඇවිල්ලා ඇරලා මේ වගේ ජීවියෝ හැදිලා මෙච්චර කාලයකට ජීවීන් හැදෙන්න කොච්චර කාලයක් ගියාද කිව්වොත් ඒ කියන්නේ පෘථුවිය හැදලා ජීවීන් හැදෙන්න අවුරුදු බිලියන 1.5ක් විතර ගිහින් තියෙනවා. 1.5ක් නෑ 2.5ක් වගේ. ඔය 2.5ක් අය ගිහින් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු බිලියන 3.5කට කලින් තමයි මේ ජීවියෝ හැදලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම වෙලා සීන් එකට එන්ටර් වෙන්නේ අපේ මාළුන්ගේ මම මේ වරෙන් ගිහින් ඉවරලා ආවෙතන්ට සාමාන්‍ය මිනිහෙක් වුණාම දැනගෙන තියෙන්න බෑ ලෝකය කොහොමද හැදුනේ යනම්ම නිකන් උඩින් පාත් වුණා කියන්න බෑනේ මහ බබා හැදුවා ඒ වගේ ගුණ කතා නම් කියනවනේ සමහර මිනිස්සු අන්න ඒකයි සීන් එක හරිද මේ මාළු ගැන මෙතන තියෙන ටැංකියේ මාළු ආවේ කොහොමද කියලා කිව්වොත් එහෙම අර හිටියන වතුරේනේ කොහොම හිටියේ උන් මේ ගොඩට එන්න බෑ දැන් මං කියන්නේ මේ මොන්ස්ටර් වලට නෝමල් මාළු වතුරේම හිටිය හැකිනේ එක එක හැඩයන්ගේ උන් ඉන්නවා හොමේ උන් ඉන්නවා ඊට පස්සේ හොමේ උන් ඉන්නවා මේ දල වඳින්නේ හොම ත්‍රිකෝණේ වගේ උන් එක එක උන් ඉන්නවා ගොඩට එනකොට ඔයගොල්ලෝ දන්නවද අවුරුදු මේ දැනට අවුරුදු මිලියන 400-350කට කලින් හිටියා කියනවා ඔය සාමාන්‍යයෙන් මේ ඉස්කෝලේ යන කාලේ එහෙම දන්නවනේ කට්ටිය 9 වසරේ හරි ඔහොම පොතක තිබ්බා මට මතකයි සීලාකාන්ත් කියලා මාළුවෙක් ජීවී ෆොසිල් ලිවිං ෆොසිල් කියලා තිබ්බේ අර මේ මඩු ශාකයා නම් ඒකින් ආයේ කැරපොත්තයි සීලාකාන්ත් කියලා මාළුවෙක් නිකන් වුල්ෆ් ෆිෂ් වගේ අන්න උන් එහෙම පිටු උනේ මේ අවුරුදු 350කට 400කට කලින් ඒ කාලේට කියනවා ඔහොම ඇවිල්ලා අර සෛල තිබ්බ කාලේ ඔහොම ඇවිල්ලා මැදක තියෙනවා අර ප්ලයිස්ටෝසීන් කියන නම් ඒක මගුල් තියෙනවා අපිට අදාළ වෙන්නේ age of fishes කියලා තියෙනවා හරිද ඒක තමයි ඔය මාළු අනම්ම අපිට වැදගත් වෙන කාල සීමාව මේ age of fishes ගැන කිව්වොත් එහෙම ඒකට මොකද්ද මන්ද විද්‍යාත්මක වචනයක් කියනවා මට ඒක කියව ගන්න තේරෙන්නේ නැහැ කොහොම හරි ඒ කාලේ තමයි මේ මාළු හැදුනා කියලා විශ්වාස කරන්නේ කියන්නේ අපි මේ දකින මාළු නෙවෙයි ඒ කාලේ හිටියේ වෙන මුන්ගේ අමුතු සත්තු වර්ගයක් මාළු කියලා මුන් වගේ මේ රසණය එහෙම ටිකක් දැක්කම බාහිරට පෙමුණුමට උන් තමයි ඉඳලා තියෙන්නේ මේ age of fishes එකෙන් තමයි ඔය එක එක මාළු වෙවිලා තියෙන්නේ ඒ කාලේ හැදිච්ච මාළු ගැන කිව්වොත් එහෙම මේ පොලිප්ටරස් ඒ කාලේ සීලාකාන්ත් කියලා මාළුවෙක් ඉන්නවා ඒ කාලේ ලංෆිෂ් ඉන්නේ මොකද වෙනහළු මත්ස්‍යයා කියන්නේ අන්න ඌත් ඒ කාලේ ඊට පස්සේ ඉන්නවා ප්ලැනෝඩම්ද මොකෙද්ද මන් දැක්කේ ඒක නම් නම කියව ගන්න බෑ ආ ඉන්නවා ඇතකෝනෝඩියන්ස්ද මොකද්ද මන් දැක්කක් තියෙනවා මන් දන්නේ නැහැ මට නම කියව ගන්න බෑ කොහොම හරි ඒ කාලේ ඔයගොල්ලෝ Google එකේ සර්ච් කරලා බලන්න ඒ කාලේ මාළු වෙන ලොට්ටයක් හැදලා තියෙනවා ඊට පස්සේ තමයි ඒකත් පහුවෙලා අවුරුදු 100 මිලියන 150ක් විතර ගියන් පස්සේ තමයි ඔය ගා වර්ග එහෙම හැදලා තියෙන්නේ ඊට පස්සේ තමයි මේ අපි කතා කරන ස්නේක් හෙඩ් ඒවා එහෙම හැදලා තියෙන්නේ අපි ඇති කරන පරණ මාළු ගැන කිව්වොත් එහෙම පොලිප්ටරස්ලා හඳුන්වන්න පුළුවන් සීලාකාන්ත් නම් ඇති කරනවත් දන්නේ කොහොම හරි ලං ෆිෂ් එක හඳුන්වන්න පුළුවන් ආයේ බුල් ෆිෂ් කියලා ඉන්නේ අන්න ඒගොල්ලෝ ටිකක් පරණ මිනිස්සු තමයි මිනිස්සු නෙවෙයි මාළු තමයි හරි අපි දැන් යන් එහෙනම් මේකේ දැන් මම කතා කරන්න ආවේ මේ කොහොමද උනේ කියලානේ මේකේ භාගයක් ඉවරයි දැන්ට දැන් යන පැත්තකින් තියන ටැංකිය එක ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මේ පොලිප්ටරස්ගේ පිටිපස්සේ බඩයට කැප්චනවා වෙන හොරයි මේ ඉස්සරහා ෆින්ස් තියෙන ආකාරය පිටිපස්සේ ෆින්ස් තියෙන ආකාරය මේක ගැන කිව්වොත් එහෙම ඔය මේ පොලිප්ටරස් අපි කතා කරන්නේ මේ පොලිප්ටරස්ලා ගැන ඒ කියන්නේ ඩයිනෝසර්ලා හැදෙන්නත් කලින් මුන් ඩයිනෝසර්ලාට කලින් තමයි ඉන්නේ මොකද කොහොමද මුන්ගේ ඩයිනෝසර් පෙරුමක් තියෙනව නේද ඩයිනෝසර්ලා එන්නත් කලින් ඉඳන් තමයි මුන් ඉඳලා තියෙන්නේ භාගයට පරිණාම වෙලා ඒකයි මේ අපිට අපිට ලස්සන වුණාට මේක ඇත්තටම කිව්වොත් අර පරිණාමයේදී වෙච්ච එකක් තමයි